ඉන්දියානු සිනමාවටම සිටි එකම මහරැජිනයි. රූපයෙන් වගේම රංගනයෙන් මුළු ලෝකයක් තමන්ගේ වසඟයට ගත් ඇය සැබෑ ජීවිතයේදී ආදරය වෙනුවෙන් තමන්ගේ මුළු ආත්මයම පාවා දුන්නා කියලා ඔබ දන්නවාද? තමන්ගේම හොඳම යෙහෙලියගේ සැමියාව රහසින් විවාහ කරගනිමින් මුළු ඉන්දියාවම කම්පා කරපු ඒ රහස් විවාහය පිටුපස තිබුණේ මොන වගේ අඳුරු කතාවක්ද? විවාහ වන විටත් මාස කිහිපයක ගැබිනියක්ව සිටි බොලිවුඩේ ඒ අසහාය නිලියගේ නොඇසූ සැබෑ ජීවිත කතාව. සිනේ රහස් අපි අද දිගහරින්නේ ශ්‍රීදේවි සහ බොනි කපූර්ගේ ඒ ආන්දෝලනාත්මක රහස් ආදරේ සහ විවාහයේ සැඟවුණු ඇත්තම කතාවයි. දකුණු ඉන්දියාවින් සිනමාවට පැමිණි ශ්‍රීදේවි 80 දශකයේ වෙද්දී බොලිවුඩේ අංක 1 නිලිය බවට පත් වුණා. ඒ වෙනකොටත් ප්‍රසිද්ධ චිත්‍රපට නිෂ්පාදකයෙකු බොනි කපූර් ඇයට සිතින් ආදරය කළත් ඔහු ඒ වෙනකොටත් මෝනා කපූර් සමග විවාහ වී දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වී සිටියා. ඒ දරුවන් දෙදෙනා තමයි අද බොලිවුඩේ ඉන්න අර්ජුන් කපූර් සහ අන්ශුලා කපූර්. නමුත් කතාව වෙනස් වෙන්නේ 90 දශකයේ මුලදී ශ්‍රීදේවිගේ මව දරුණු ලෙස රෝගාතුර වූ අවස්ථාවේ ඇයට උපකාර කරන්න කවුරුවත් සිටියේ නැහැ. ඒ අවස්ථාවේ ඇයට පිහිටට ආවේ ඇයගේ හොඳම යෙහෙලිය වූ මෝනා කපූර් සහ ඇයගේ සැමියා බොනි කපූර්. ශ්‍රීදේවිව තමන්ගේම සහෝදරියක් මෙන් සලකා මෝනා කපූර් ඇයට තමන්ගේම නිවසේ නවාතැන් පවා ලබා දුන්නා. නමුත් මෝනා සීනකින්වත් සිතුවේ නැහැ තමන් මේ රැකවරණය දෙන්නේ තමන්ගේම පවුල විනාශ කරන්න එන කෙනෙකුට කියලා. එකම වහලක් යට ජීවත් වෙද්දී බොනි කපූර් සහ ශ්‍රීදේවි අතර රහස් ආදර සම්බන්ධතාවයක් ගොඩ නැගුණා. තමන්ට අතහිත දුන් නවාතැන් දුන් හොඳම යෙහෙලියගේ සැමියා සමග ශ්‍රීදේවි ඇති කරගත් මේ සම්බන්ධය මුළු මුම්බායි පුරාම කටකතාවක් බවට පත් වුණා. නමුත් මෝනා කපූර් ඒ කිසිවක් විශ්වාස කළේ නැහැ. අවසානයේ මුළු ඉන්දියාවම හොල්ලමින් ඒ මහා රහස කරලියට ආවේ 1996 වසරේදී. 1996 ජූනි මාසයේදී බොනි කපූර් සහ ශ්‍රීදේවි කාටත් හොරෙන් රහසින් විවාහ වුණා. ඒ වෙනකොටත් ශ්‍රීදේවි මාස කිහිපයක ගැබිනියක් වී සිටි බවයි එකල බොලිවුඩ් මාධ්‍ය වාර්තා කළේ. විවාහ වී මාස කිහිපයකින් එනම් 1997 මාර්තු මාසයේදී ඇය තමන්ගේ පළමු දියණිය වූ ජාන්වී කපූර්ට උපත දුන්නා. මේ සිදුවීමෙන් මෝනා කපූර්ගේ ලෝකයම කඩා වැටුණා. තමන් පණමින් ආදරය කළ සැමියා සහ තමන්ගේම නිවසේ නැවතී සිටි හොඳම යෙහෙලිය තමන්ට කළ මේ ද්‍රෝහිකම මෝනා කපූර්ට දරාගත නොහැකි වුණා. බොනි කපූර් මෝනාව සහ දරුවන්ව අතහැර ශ්‍රීදේවි සමග අලුත් ජීවිතයක් පටන් ගත්තා. එකල මාධ්‍ය ශ්‍රීදේවිව හැඳින්වුවේ පවුල් කඩන්නියක් විදිහට. මෝනා කපූර් පසුව පිළිකා රෝගයකට ගොදුරු වී ඉතාම අවාසනාවන්ත ලෙස මෙලව හැරගියේ තමන්ගේ දරුවන් දෙදෙනා තනි කරමින්. බොහෝ දෙනා පැවසුවේ මෝනා කපූර් සහ ඒ අහිංසක දරුවන්ගේ කඳුළු ශ්‍රීදේවිගේ ජීවිතයට ශාපයක් වූ බවයි. දෛවයේ සරදමකට මෙන් 2018 වසරේදී ඩුබායිහි හෝටල් කාමරයක නාන තටාකයක් තුල ගිලීමෙන් ශ්‍රීදේවිද අභිරහස් ලෙස මෙලව හැරගියේ මුළු ලෝකයේම කඳුලින් තෙත් කරමින්. ලෝකයක් ඉස්සරහා මහරජිනක් වුණත් ආදරය සහ ආත්මාර්ථකාමීත්වය නිසා ඇයගත්තු ඒ එකම එක තීරණය නිසා ජීවිත කීයක් නම් විනාශ වුණාද? ඔබ හිතන්නේ ශ්‍රීදේවි සහ බොනි කපූර් කරපු ඒ දේ හරිද? ඔබේ අදහස පල්ලෙහින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා මේ වගේ සිනමාවේ නොඇසූ රහස් දිගටම දැනගන්න සිනේ රහස් channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු. ඔබට සුබ දවසක්.